අයුබෝවන්. ඉතින් මම අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ ජපානයේ පළමුවෙනි ශ්‍රේණියට දරුවෙක් ඇතුළත් වෙන්නේ කොහොමද කියන එක. ඉතින් ජපාන් රජය සහ ජපාන අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මේ ක්‍රමය ඉතාම සරලව දරුවන්ට සහ දෙමාපියන්ට කිසිදු ප්‍රශ්නයක් ඇති නොවන විදියට ඉතාම සරලව සකසලා තියෙනවා. ලංකාව සහ ජපානය අතර තියෙන ප්‍රධානතම වෙනස තමයි ලංකාවේ දරුවෙක් ඉස්කෝලේකට ඇතුළත් වෙන්නේ අවුරුදු 5 සම්පූර්ණ වුණාට පස්සේ. හැබැයි ජපානයේදී දරුවෙක් ඉස්කෝලේකට ඇතුළත් වෙන්නේ ඒ දරුවට අවුරුදු 6ක් සම්පූර්ණ වුණාට පස්සේ. ඉස්කෝලේ යන්න තියෙන අවුරුද්දේ අප්‍රේල් 1 වෙනිදාට අවුරුදු 6 සම්පූර්ණ වෙලා තියෙන්න ඕන. ජපානයේ දරුවෙක් පළවෙනි ශ්‍රේණියට ඇතුළත් කරනකොට ලංකාවේදී වගේ අපිට ඕන තැන්වල ගිහිල්ලා ඕන ඉස්කෝල තෝරගන්න බෑ. දරුවෙකුට ඉස්කෝලයක් හම්බ වෙන්නේ තමන් ලියාපදිංචි වෙලා ඉන්න සහ තමන් බදු ගෙවන ඒ අදාළ ප්‍රාදේශිකය අනුව. ජපානයේ කියන්නේ ශියක්ෂෝ එක කියලා උදාහරණයක් විදිහට කිව්වොත් හරියට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වගේ. ඉතින් මේ ශියක්ෂෝ එකේ හැම දරුවෙකුගේම රෙකෝඩ්ස් තියෙන හින්දා අපිට විශේෂ මහන්සියක් වෙන්න ඕනේ නැහැ. ශියක්ෂෝ එක හරහා අපේ ස්කූල් ඇප්ලිකේෂන් එක එවනවා. එතකොට අපිට choices 3ක් හම්බ වෙනවා. ඒ හම්බ වෙන්නේ ඉස්කෝල ගෙදරට ළඟ පයින් යන දුර තියෙන ඉස්කෝල 3කට. ඉතින් මම අත්විඳපු ලොකුම වෙනසක් තමයි දරුවෙක් පාසලකට ඇතුළත් කරනකොට පළවෙනි ශ්‍රේණියට හෝ ඕනෑම ශ්‍රේණියකට තමන්ගේ දෙමව්පියන් විවාහකද, පාසලේ සිට නිවසට තියෙන ගුවන්දුර, දෙමාපියන් ආදි ශිෂ්‍යයන්ද ශිෂ්‍යාවන්ද, එහෙමත් නැත්නම් දෙමාපියන් කරන රැකියාවන් මොනවද, කොච්චර ඩොනේෂන් එකක් දෙන්න පුළුවන්ද කියන එක මේ කිසිම දෙයක් මේ ජපානයේදී අදාළ වෙන්නේ නැහැ. හැම තැනම වගේ පාසල් තියෙන හින්දා සාමාන්‍යයෙන් පළවෙනි ශ්‍රේණියේ උපරිම පන්ති 3ක් හෝ 4ක් තමයි තියෙන්නේ. එක පන්තියකට උපරිම ළමයි 17 බැගින්. පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීමේදී ඊටාම වැදගත් වෙන්නේ දරුවා. පළමු තැන ගන්නේ දරුවා. වෙන කිසිම දෙයක් නෙවෙයි බලන්නේ දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය, දරුවාට තියෙන අවශ්‍යතා මොනවද, දරුවාට තියෙන අධ්‍යාපනික සෞඛ්‍යමය සහ ආහාර අවශ්‍යතා මොනවද, ඒ වගේම දරුවා හොඳින් රැක බලා ගැනීමට දෙමව්පියන් කොහොමද තමන්ගේ සෞඛ්‍ය පවත්වාගෙන යන්නේ කියන එක. ඉතින් මේ ඇප්ලිකේෂන් ලැබිලා පළවෙනි මීටින් එකට යන දවසේ තමන්ගේ දරුවත් එක්කගෙන යන්න ඕන. මොකද ෆුල් හෙල්ත් චෙකප් එකක් තමන්ගේ දරුවට මේ පාසල විසින් ලබා දෙනවා. ඒ හෙල්ත් චෙකප් එකේදී දරුවගේ බර බලනවා, දරුවගේ උස, දරුවගේ කන් ඇහිම කොහොමද, දරුවගේ ඇස් පෙනීම කොහොමද, ඒ වගේ රිපෝට් එකක් දෙනවා. එතකොට මේව සේරම නොමිලේ වෙන්නේ. ඉතින් ඒ වගේ අවශ්‍යතා තියෙන දරුවන්ට ඒ උපදෙස් ලබා දෙනවා, වෛද්‍යවරුන්ට යොමු කරනවා. ඒ වගේම තමයි ඉස්කෝලෙන් ආහාර ලබා දෙන හින්දා දරුවන්ට විශේෂ ඩයටරි නීඩ්ස් එහෙම තියෙද කියලාත් බලනවා. ඒ වගේම තමයි දැන් ඉතින් එක පවුල් පසුබිම් වලින් ළමයි එන නිසා දරුවන්ට අවශ්‍ය කරන උපකරණ නොමිලේ වුණත් මෙතනින් ලබා දෙනවා. ඉතින් කිසිම ඉහළ පහළ ભેදයක් නැහැ. Tamanට අවශ්‍ය දෙයක් තියෙනවා නම් මේ ඕනම දෙයක් නොමිලේ අරගෙන යන්න පුළුවන්. එතකොට මෙතන තියෙනවා සපත්තු වර්ග, තොප්පි, බෑග් එහෙම. මොකද මේ ජපානයේ පළවෙනි ශ්‍රේණියේ සිට 6 වෙනි ශ්‍රේණිය දක්වා ගෙනියන්න තියෙන බෑග් එක විශේෂ බෑග් එකක්. ඒකට තමයි ගොඩක්ම වියදම් යන්නේ. ඉතින් කවුරුවත් බලන් ඉන්නේ කොච්චර ගන්නවද කියලා. Tamanට අවශ්‍ය දෙයක් තියෙනවා නම් එතනින් අරගන්න පුළුවන්. දෙමාපියන්ට මේ මීටින් එක තියෙන අතරතුර තමයි දරුවන් වෙනමම එක්ක අරගෙන ගිහිල්ලා ඒ හෙල්ත් චෙකප් එක තියෙන්නේ. ඉතින් විදේශිකයනුත් කිහිප දෙනෙක් ඉන්න හින්දා ඉංග්‍රීසි භාෂාවෙනුත් සහායක් තිබුණා ඒ අවශ්‍ය පුද්ගලයන්ට. විශේෂයෙන්ම බයක් වෙන දෙයක් නැහැ. ඔබත් විදේශිකයෙක් නම් ගොඩක් වෙලාවට මේ ලිය කියවිලි ඔයාලට ඉංග්‍රීසි භාෂාවෙන් ලැබෙනවා. විශේෂයෙන්ම ඔයාලට තියෙන ඕනම ගැටලුවක් මේ ස්ටාෆ් එකත් එක්ක කතා කරගන්න පුළුවන්. තේරෙන්නේ නැති තැන් 100 පාරක් වුණත් අහලා ඒවා ක්ලියර් කරගන්න පුළුවන්. කවුරුත් කෑ ගහන්නේ, බනින්නේ නැහැ දරුවෙක් ඉස්කෝලේට දාන්න එනවා ඒකවත් දන්නේ නැද්ද කියලා. බොහොමයක්ම ඉස්කෝල භාෂා ප්‍රශ්න තියෙන දෙමව්පියන්ට ඉංග්‍රීසි භාෂාවෙන් භාෂා පරිවර්තකයෙක් සපයනවා.
මෙන්න මේ බෑග් එක තමයි ජපානයේ 1 වසර ඉඳන් 6 වසර වෙනකන් ළමයි ගෙනියන්න ඕන විශේෂ බෑග් එක. ඒකට කියන්නේ රන්දෝ සෙරෝ කියලා. ඉතින් මේක අලුතෙන් ගන්න යනවා නම් ජපන් යෙන් 50000ක්වත් වෙනවා අඩුම වශයෙන්. ඉතින් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මේ බෑග්ස් ගන්න තමයි එහෙම තියලා තියෙන්නේ. ඉතින් දැන් මේ ඉස්කෝලේ ඇත්තටම 1 වසරට තියෙන්නේ පන්ති 3යි. ඒ හැම පන්ති එකම ළමයි 17 බැගින් ඉන්නවා. හැම ක්ලාස් රූම් එකකටම ඇසිස්ටන්ට් ටීචර් කෙනෙක් ඉන්නවා. ඉතින් හැම තැනම ඉස්කෝල තියෙන හින්දා මේ තදබදයක් ඇති වෙන්නේ නැහැ. තනි ළමයා ගැන විශේෂ අවධානයක් ගුරුවරයාට යොමු කරන්න පුළුවන්. ඒ වගේම තමයි ගුරුවරයා මත පැටවෙන පීඩනයත් මේකෙන් ගොඩක් අඩු කරලා තියෙනවා. ඉතින් ජපානයේ දරුවන්ට මේ පළවෙනි වසරට ඇතුළත් වෙනවා කියන එක ඒ තරම් බැරෑරුම් දෙයක් නෙමෙයි. අපි ලංකාවේ නම් දැකලා තියෙනවා දරුවෝ අඬනවා, යන්න බෑ කියනවා. ඒ වුණාට ඉතින් ජපානයේ දරුවන් හැදෙන්නේ පොඩි කාලේ ඉඳලම ඩේ කෙයාර් සෙන්ටර්ස් වල, ඊට පස්සේ අනිවාර්යෙන් මොන්ටිසෝරි එකේ. ඉතින් මේ වගේ ගෲප් එන්වයරන්මන්ට් එකකට දරුවෝ පොඩි කාලේ ඉඳලම පුරුදු වෙලා තියෙනවා. ඒ ක්‍රියාකාරකම් එකම වගේ හින්දා ඔවුන්ට ලොකුව ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. මේ මීටින් එක අන්තිමේදී එදා දවසේ කරපු හෙල්ත් චෙකප් එකේ රිපෝට්ස් ටික හම්බ වෙනවා. ඉතින් දරුවගේ පෙනීම, ඇහිීම කියන දේවල් ඒ රිපෝට් එක හම්බ වෙනවා. ඉතින් අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සඳහා අවශ්‍ය නම් යොමු කරපු කොලේකුත් රෙෆරල් ලෙටර් එකකුත් හම්බ වෙනවා. ඉතින් ජපානයේ පළවෙනි ශ්‍රේණියට දරුවෙක් ඇතුළත් කිරීමේ වීඩියෝ එකේ පළවෙනි කොටස මම මෙතනින් ඉවර කරනවා. ඊළඟ වීඩියෝ එකේදී අපි බලමු ඊළඟට මොනවද වෙන්නේ කියලා. එහෙනම් ඒ කොටසින් අපි නැවත හමු වෙමු.